ඒ වගේම අපේ ජාතියේ වීරයෙක් වශයෙන් අපි හඳුනා ගන්න ආචාර්ය පණ්ඩිත අමරදේව මහත්මයාගේ අභාවය වෙනුවෙන් අපේ පක්ෂයේත් මහජන නියුතියක් වශයෙන් මගේ ආචාර්ය ශෝකය පුද කරන්න මේක අවස්ථාවක් වශයෙන් යොදා ගන්න ලබනවා. ඔබතුමා මතු කරපු කාරණාවට ප්‍රවේශ වීමේදී මම මුලින්ම කියන්න කැමතියි. ජනතා විමුක්ති පෙරමුණ විදියට ජනතා විමුක්ති පෙරමුණ ගොඩනගලා තිබෙන්නේ මේ රට පාලනය කරන පාලකයන්ගේ හොරකම් අල්ලන්න පමණක් නෙමෙයි. මොකද මේ හොරකම් ඇල්ලීම අවසන් වෙන දෙයක් නෙමෙයි. මම ඊට වැක්කීමෙන් කියනවා අද මේ මහ බැංකු වංචාව දැනට මේ කෝප්ක වාර්තාවට අනුව තියෙන කෝටි 166ක පාඩුවක් එක දිනක පාඩුව මේ වැඩි වෙන්න පුළුවන්. නමුත් මම කැට තියලා කියනවා තව මාසයක් යනකොට මීට වඩා දැවැන්ත හොරකමකින් මේ වාර්තාව වැහෙනවා. නිසා ජනතා මිතුරුනි අපි ඔබට කියන්නේ මේ රටේ පසුගිය පාලනයේ ජනතාව පෙරලා දැමුවේ ඔවුන් හොරු කියලා. දැන් උපලා තියෙනවා මොවුනුත් හොරු කියලා. පරණ හොරු වෙනකොට අලුත් හොරු ගේනවා. ඒ අලුත් හොරු පරණ වෙනවා. ආයි පරණ හොරු අලුත් හොරු කරලා ගේනවා. නිසා අපි ජනතාවට කියන්නේ මේ කෝප් කමිට වලටත් ඔබේ ජනතා බදු මුදල් තමයි වියදම් වෙන්නේ. මේ පරීක්ෂණ වලට යන්නේ ඔබේ බදු මුදල්. ඒ නිසා හොරුපත් කරලා රටේ පාලනයට අපි ලව්වා හොරු ඇල්ලීමෙන් ඔබේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ කියන එක පමණක් මේ රටේ බුද්ධිමත් මහ ජනතාවට කියන්න කැමැති. ජනතා විමුක්ති විදියට අපි අදූෂිත දේශපාලන ව්‍යාපාරයක් විදියට අපි අපේ වගකීම කරන්න ලෑස්ති. ඔබ කියන හොරුපත් කරලා ඒ කියන්නේ ජනතාවට ඇඟිල්ලක් දික් කරනවා. හැබැයි මේ හොරුපත් කිරීමේ මගේදී ජනතාව සවිඥානික කරන්න ඔබතුමන්ලත් කටයුතු කරනවා. ඔව් අපි ඉතින් අපේ පැත්තෙන් හැම විට මේ කරුණ කියලා තියෙනවා. ජනතාව මම හිතන්නේ ජනතාව නොදැන ඡන්ද දෙනවා කියලා. එතකොට ඒ ඇඟිල්ල ජනතාවට වගේම ඔබටත් දික් වෙනවා. නෑ පක්ෂයක් වශයෙන් අපි කියනවා පමණක් නෙමෙයිනේ. අපි අදූෂිත දේශපාලනයක් කරන්න පුළුවන් කියලා පෙන්නලා තියෙනවා. මේ රටේ රාජ්‍ය නිලධාරීන් සැලකිය යුතු ප්‍රමාණයක් පෙන්ලා තියෙන කොච්චර දූෂිතභාවය තිබුණත් දූෂණයෙන්තර වැඩ කරන්න පුළුවන්. මම කියන්නේ ඔබේ පක්ෂය දූෂිතයි කියන කාරණේනේ මම කියන්නේ. දැන් ඔබ ඉතින් එහෙම හොඳ උදාහරණ තියෙද්දි සුදේව ජනතාව දන්නේ නැද්ද මේ රට කරු පක්ෂ දෙකේ ප්‍රධාන දේශපාලනඥයන් පල් හොරු කියලා? ජනතාව දන්නවා. ඒ ජනතාවට තමයි කියන්නේ. වෙන කරුණ ගන්න සැලකිලිමත් වෙලා හොරුපත් කරලා ආයි මේ හොරු අල්ලන්න කියන එකට කතා කරන්න එපා. හොරු නොවන කණ්ඩායමක් රටේ ඉන්නවා. ඔවුන් එක ගමනක් යම ලෑස්ති වෙන්න. මොකද කෝප්පාතාවෙන් ගන්න තියෙන ලොකුම දේශපාලන බුද්ධිය ඒකයි. නමුත් අපි දැන් මේ නිශ්චිත කරුණේදී තේමු දැන්. මේ නිශ්චිත කාරණේට. කෝප්කාරක සභාවේ වාර්තාව මේක. මේ වාර්තාව ඉතා පැහැදිලිව නිර්දේශ 15ක් තිබෙනවා. මේ නිර්දේශ 15න් නිශ්චිත වශයෙන්ම කියලා තිබෙනවා. මේ ප්‍රස්තුත බැඳුම් කර ගනුදෙනුව සඳහා හිටපු මහ බැංකුව අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඍජුවම වගකිව යුතු අතර ඔහුට සහ මහ බැංකුවේ අදාළ නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම නිර්දේශ කරයි. යනාදී වශයෙන් කෝප්කාරක සභාව නිර්දේශ 15ක් කියලා තියෙනවා. මේකට විගණකාධිපතිතුමාගේ නිර්දේශ 14කුත් එතුමාගේ නිගමන 3කුත් එකතු වී තිබෙනවා. මම මුලින්ම කියන්න කැමතියි මේ සියල්ලම ඔක්තෝබර් මාසේ 20 වෙනිදා හඳුන්වන්නේ මන්ත්‍රීතුමා සභාපතිවරයා වශයෙන් ලේකම් මණ්ඩලයත් සමග සකස් කරලා කෙටුම්පත් වාතාවරණයක් ඉදිරිපත් කරා. කෝප් කාරක සභාව වශයෙන් අපි උපරිම උත්සාහ කළා ඒ වාර්තාව යම් සංශෝධන ලක් කරමින් යන්න. නමුත් මම ඊළඟට පැහැදිලි කරන්නම්. නමුත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම මේ වාර්තාව දියාරු කරමින් හොරු රකින්න කටයුතු කරපු නිසා කාරක සභාවේ 14ක් කළා හිටපු මන්ත්‍රීවරුන්ගෙන් 9 දෙනෙක් තීන්දුව කළා. ඒ මොහොතේ ඔක්තෝබර් 21 වෙනිදා දවල් 12:45ට මේ නිර්දේශ ප්‍රමාණවත් මේ නිගමන ප්‍රමාණවත්. ඒ නිසා අපි එම වාර්තාවට ඒ ලේඛනයට අත්සන් කරලා අපි එම වාර්තාව පිළිගත්තා. එසා අද මේ කෝප් වාර්තාව වශයෙන් ඉදිරිපත් වී තිබෙන්නේ අන්නේ ඔක්තෝබර් 21 වෙනිදා දවල් 12:45ට මන්ත්‍රීවරු 9 දෙනෙක් සභාපතිතුමා ඇතුළු අත්සන් කර අනුමත කරපු නිර්දේශ පමණයි මේකේ තියෙන්නේ. මේකට එක්සත් ජාතික පක්ෂයේ එකක් ඇල්ලපිල්ලක් කොමාවක් නැහැ. ඔවුන්ගේ නිර්දේශ කිසිවක් මේකේ නැහැ. ඒ නිසා ඊතාවකීම අපි කියනවා අපි තනක හිටියා. අපි වාර්තාව සුළුතරේ වාර්තාවක් වුණත් මේක දැන් බහුතරේ සමස්තයේ වාර්තා වෙලා තිබෙනවා. ඒක ඇත්ත. වාර්තාව සුළුතරේ වාර්තාවක් වුණත් අපි හොරුන්ට කලපෙන විදිහට වාර්තා දියාරු කරන්නේ නැහැ කියලා.